අද ලසන්ත වික්‍රමතුංග නැති වෙලා අවුරුදු 17යි. මම අගමැතිනියගෙන් ප්‍රශ්නයක් අහන්නම ඉදිරිපත් කරා ඔබේ කාර්යාලයට. ඒ කාර්යාලය ඉදිරිපත් කරා මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න බැහැයි කියලා. මොකද මේක උසාවි ඉදිරියේ තියෙන්නේ කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුවේම පාස්තු බෝම්බය ගැන උත්තර දෙනවා, එක්ස්ප්‍රස් පර්ල් එක ගැන උත්තර දෙනවා, බෙහෙත් ගැන උත්තර දෙනවා. ඒක උසාවියේ තියෙනවා. ඉතින් මේ ලසන්ත වික්‍රමතුංගේ මම ඊයේ ඇහුවේ මොකද අද අවුරුදු 17ක් සමරන අවස්ථාවේදී ඉතින් මට කනගාටුයි ඇයි මෙවැනි ද්විත්ව ස්වරූපයක් මේක ගෙනියන්නේ. ගරු සභානායකතුමා. තුමනි අප කවුරුත් පිළිගන්නවා ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ ඝාතනය පිළිබඳව රජයේ ස්ථාවරය මීට දින කිහිපයකට කලින් මේ සභාවාරදීම මහජන ආරක්ෂක ඇමතිතුමා විසින් පිළිතුරු ලබා දුන්නා. ඒ වගේම කැබිනට් ප්‍රකාශක නලින් ජයතිස ඇමතිතුමා විසිනුත් පිළිතුරු ලබා දුන්නා. අප ආණ්ඩුවක් විදියට උපරිම උත්සාහ කරමින් සිටිනම මේ මාධ්‍යවේදීන් ඝාතනයට මාධ්‍ය ආයතනවල පහර දීම සම්බන්ධව පරීක්ෂණ සිදු කරන්න. ඔබතුමාලා දන්නවා මේ සෑම ලසන්ත වික්‍රමසිංහ මැතිතුමාව ඝාතනය කරේ 2008 අවුරුද්දේ අවුරුදු 17ක් ඒ ඝාතකයන් සහ ඝාතකයන්ට අදාළ උදව් කරපු අය ඊපස්සේ ඝාතකයන් අල්ලනවා කියලා ආණ්ඩුව හිටපු ආණ්ඩුවල ඇමතිවරු විපක්ෂ ඇමතිවරු ගොඩකුත් පහු කළ අවුරුදු 17කට පස්සේ තමයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ නිසා මම දන්නේ ස්ථාවර නියෝග අනුව යම් ඔබතුමාලා ප්‍රකාශයක් කරාද කියලා. නමුත් ආණ්ඩුවක් විදියට ස්ථාවර නියෝග මොනවා කිව්වත් අපි මේ ඝාතකයන් අත්අඩංගුවට මේ ඝාතකයන් හොයාගෙන ඒ වගේම යුක්තියටු කිරීම වෙනුවෙන් අප සියලු දේම කරනවා. නමුත් ඒ ඝාතකයන් මෙරට ආණ්ඩු කළා. ඒ ඝාතකයන් ඒවයි ඇමතිකම් දරුවා. ඒ ඝාතන අල්ලනවා කියලා ආණ්ඩු හදාගෙන අවිල්ලත් ආණ්ඩු කළා අවුරුදු ගාණක්. ඒ නිසා අපි පැහැදිලිව මේක කරනවා මේ ඒ නිසා ඒක තමයි ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ.